සුබ දවසක් ඔයාට. කොහොමද ඉතින්? ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ගොඩාක් රස බත් එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. වැඩ ඇරිලා ඇවිල්ලා ගොඩාක් මහන්සියෙන් ඉන්න වෙලාවට මේ වගේ බත් එකක් උයාගත්තා නම් වලම් පිඟන් ගොඩාක් හොදන්නත් නැහැ. හරිම පහසුයි. ඒ වගේම වෙන කරි වර්ග මුකුත් ඕනේ නැහැ. ඉතින් 20 දවසකට හරිම රසට ලේසියෙන්ම අපිට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ රස බත් එක හදාගන්නේ කියලා. මුලින්ම භාජනයක තෙල් ටිකක් රත් වෙන්න තියාගන්නවා. මේ බත් එක මේ විදිහටම ඔයාලට රයිස් කුකර් එකෙත් හදාගන්න පුළුවන්. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ තලාගත්ත සුදු ලුණු, ඒ වගේම එනසාල්, ඉඟුරු මේ දෙකත් හලලා ගන්න ඕනේ. ඒ වගේම කුරුඳු කෑල්ලකුත් මම එකතු කරගන්නවා. ඊළඟට මම සීසන් කරගත්ත චිකන් කෑලි ටිකක් එකතු කරගන්නවා. චිකන් එකට කහ කුඩු, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ඒ වගේම ලුණු ටිකක් එකතු කරලා ටිකක් සීසන් කරලා අරගෙන තියෙන්නේ. ඔයා ටිකක් ලොකු ප්‍රමාණයෙන් මේ බත් එක හදනවා නම් මේ දාන අමුද්‍රව්‍යත් ටිකක් වැඩි කරලා දාගන්න. මෙතනදී මම දෙන්නෙක්ට වගේ ඇති වෙන ප්‍රමාණයට තමයි හදන්නේ. ඊළඟට මම කොටු කපාගත්ත අර්තාපල් ගෙඩියකුත් එකතු කරගන්නවා. මේ ටිකක් ටෙම්පරාදු කරගන්න. ඊළඟට මම හාල් ටික එකතු කරගන්නවා. මං කීරි සම්බ තමයි අරගෙන තියෙන්නේ. හාල් මම අරගෙන තියෙන්නේ රයිස් කුකර් කප් එකෙන් 2ක්. ඊට පස්සේ බත ඉදෙන ගානට වගේ වතුර දාගන්නවා. ඊළඟට මම බේ ලීෆ් කොළ 2-3ක් දාගන්නවා. බේ ලීෆ් නැත්නම් ඔයාට පුළුවන් රම්පේ පාවිච්චි කරන්න. ඊළඟට ලුණු කුඩු, කහ කුඩු ටිකක් දාලා අමු මිරිස් කරල් 2කුත් මම දාගන්නවා. දැන් අපි අඩු ගින්දරේ වහලා උයාගමු. බත හොඳට ඉදෙනකන් උයා ගන්න ඕනේ. ඔන්න මේ බත් එක හදද්දි මට පුංචි ගැටලුවක් ආවා. බත් එකේ වතුර ටික හිඳිලා තියෙන්නේ. හැබැයි යට බත් ටික හොඳට ඉදිලා තිබුණාට උඩම මේ තියෙන බත් ඇට ටික ඇට ගතිය වගේ තියෙනවා. මේකට තව වතුර දැම්මොත් යට බත් ටික හොඳටම බෙරි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම කරන්නේ යන්තමට වතුර ටිකක් උඩින් ඉහලා කෙසෙල් කොලයක් මේ විදියට තියලා වහ ගන්නවා. ඔන්න දැන් නම් බත් එක ඉදිලායි තියෙන්නේ. හරිම සුවඳයි. ඉතින් මේක රයිස් කුකර් එකේ හදාගත්තා නම් ගොඩාක් ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන්. බත් එක තවත් රස කරගන්න මම රටකච්චු ටිකක් එක්ක බෙදපු ලුණු කරපිංච ටිකක් එකතු කරගන්නවා. කැමති නම් මුද්‍රස් පළං උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස බත් එක. මේක නම් හරිම සුවඳයි. වෙන කරි වර්ග මුකුත්ම ඕනේ නැතුව මේක බිරියානි එකක් වගේ අපිට කන්න පුළුවන්. ඉතින් 20 දවසක එහෙම නැත්නම් හදිසියෙන් උයන වෙලාවක එහෙම නැත්නම් ඔයා ඉන්නේ බෝඩිමක වගේ නම් ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස බත් එකක් තමයි මේ. ඉතින් ඔයත් මේ විදිහට හදලා රස බලන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.